තාත්තයා කොහෙද යන්නේ? ඔන්න වෙවරවුම. යාළුවනේ අපි පොල් රොටි ගන්න ආවා. hello welcome back to my YouTube channel. ඉතින් අද අපි යනවා කුරුණෑගලට අපේ grooming එකට තමයි අද අපි යන්නේ. ඉතින් අද මාත් එක්ක යනවා ශිරෝන්, එතකොට හේෂාන්, තව එතකොට අපේ ඩ්‍රයිවර් අයියා. ඉතින් අද අපිට තියෙන්නේ groom only wedding එකක්. 6 විදිහ තමයි අපි groom ready කරන්න ඕනේ. ඉතින් set වෙලා ඉන්න. බලමු අපි කොහොමද අපේ වැඩේ කරන්නේ කියලා. තාත්තයා කොහෙද යන්නේ? මෙන්න මේ අයියත් අපේ YouTube තරුවට එකතු වෙනවා. ගෝවින් එකක් තියෙනවා. ඇඩ්ජස්ට් කරන්න ආවේ. වාහනේ ඉන්නට පාක් කරනවනේ නේද? ඔව්. හරි. මෙතන දාන්න පුළුවන්ද? මෙතන නවත්තන්න පුළුවන්ද? ආයි වාහනේ ගන්න කීයද? අපි 5:06 වෙද්දි ගන්නවා. එහෙනම් මේ ඕන කරන් ගහගමු. කට්ටිය ඕන නම් අතන ලොරිය ගහපු තැනට ඉතින් බස් වල. හරි. එතන අපි ගහගන්න. එතන ගහගන්න සරෝ. එතන ගහගමු නේ. මෙතනින් ගහගමු අයියා. right? ඔව්. හලෝ. ඕඩනාරේ කප්පා. අලුතින් අපේ සමාජිකයෝ අලුතින් ඔව් මේ මොන පොඩ්ඩක් වෙන්න ස්කෝට් එකක් තියෙනවනේ. ස්කෝට් එකේ දිනන පේන්නේ. රන් සමනලයින් ඉගිලනු දැක මට ඇගෙනෙතු පියලිය සීවෙනවා. රන්සුරපුරකට මා කැඳවන්නට රම්යා ගැන සිතුවිලි එනවා. තියෙන ඔක්කොම ෆයිල් දුවගෙන යනවා. ඩස්බින් එක නැහැ මොකද කියන්නේ? ඉතින් ඩස්බින් එක අපේ වල ගන්නේ.
ගයිස් අපේ වැඩේ ඉවරයි. අය පහමාරට තමයි නවත්තන්න තිබ්බේ. රූම් එක කීයටද සර් රෙඩි කරේ? පළවෙනි රූම් අපිට රෙඩි ගන්න තිබ්බේ පහමාර වෙද්දි. ඔය සරෝන් වෙලාවට වැඩි ඉවර කරා. දැන් අපිට තියෙනවා අපේ දෙකක් මාරක් රෙඩි කරනවා. අපි ජී නේ යනවා. ඔව් අපි දැන් G එකට එනවා. වාගේ සර්ප්‍රයිස් එකක් තියෙනවා ලක්ෂණ වලද? මිලාන සර්ප්‍රයිස්. අම්මලා එළියත් ඇටිලා තියෙනවා. හරිනේ. ෆොටෝ එකක් නෑ තාම එඩිටින් නැත්නම් දන්නේ නෑ. මූ ආපු පැත්තෙන්ම තමයි යන්නේ. වොයිස් නිදි වගේ ඇතුලේ අනිවාර්යෙන් වැවරවුම ආව ගන්න ඕන විදින එකක් සුපිරියක් අනිවාර්යෙන්ම දැන් මොකද කරන්නේ අපි? අනේ මන්ද මම වෙන දෙයක් බලාගෙන ඉන්නවා ඉතින් මොනවා කරන්නේ? අඩේ ඒකට අපි නේ දැන් මේ ඇමරිකාවලද බං ඉන්නේ මේ බලපන්. අපි ඇමරිකාවේ ඇමරිකාවේ මේවා බර්ජ් ඛලීෆා. බර්ජ් ඛලීෆා. යනවා අතනට. මේ නුවර යන්න නැතුව නුවර එළිය යන්න බැරිද? ඕම නුවරේ ඇදලා ඔව්. මේ මිත්‍ර වීඩියෝ
ෂෙරෝන් ගාන අපිට පොල් රොටි අරන් දෙන්න යන්නේ නුවරින්. දැන් නුවර යන්න කලින් අපි කොස් කැලේ ඉන්නේද? කොස් කැලේ ඉන්නේ නුවර යන්න කලින් අපි රොටියක් කන්න යන්නේ. නෙස්ට් මෝල් එකක් ඒ ගන්න. දුරු මිරිස් සමග පොල් රොටි. ප්ලේන්ටිද ටීද? නෙස්ට් මෝල්. බලේ ජවයේ ශක්තිය. දැන් අපි නුවර යන්න ලෑස්ති වෙනවා නේ. දැන් යන්නේ. ෂෙරෝන් ඉතින් පොල් රොටි කාලා නුවර යන්නේ කියලා මොකද දෙන්නේ? ආඩ හදිස්සියම නුවර යන්න එක්ක යනවාට මොකද දෙන්නේ? ඊටාම කනගාටුදායකයි. මට සිරිවන්ටි ලක්ෂම් කන්න දෙන රොටි ලැජ්ජෙන් ඉඳලා රොටි තියලා අනේ ෂෙරෝන් මඩයක් ගාලා දෙන්න. එන්න මේව නමා ගත්තා මේ ආකාරයෙන්. ෂෙරෝන් කන්නේ කිව්වනේ. මෙතන එක්කම ඉන්න පුළුවන් නේ බං. ඒක රොටි කාලේ රොටි කන්න මාරයි මාරු. ඔව්. හරිම නියමයි. හැබැයි මට රොටි දෙකකට හැයින් කන්න බෑ. මාර ඉක්මනට රොටිය දුන්නා. ඇන්ටි අපිට විතරයි වගේ මේ රොටි හදලා දෙන්නේ. අර යන්නේ යන්නේ. දැන් අපි අපේ වැඩි ඉවර කරලා ගෙදර යනවා මං ඉන්නේ. ඉතින් ඔයාලගේ අදහස් මගේ වීඩියෝ එක ගැන පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න. මං හිතනවා ඉස්සරහටත් මට ලස්සන වීඩියෝස් ටිකක් ඔයගොල්ලන්ට අරන් ඉන්න පුළුවන් වෙයි කියලා. ඉතින් සෙට් වෙලා ඉන්න. see you again.